everyone, welcome to English Now. Today we are going to learn about one of the most important parts of English grammar. ඉතින් අපි අද ඉගෙන ගන්න යන්නේ English grammar වල තියෙන වැදගත්ම කොටසක්. මේ lesson series එකේ step by step අපි grammar improve කරගෙන යමු. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ nouns ගැන. බලමු අපි මොනවද මේ nouns කියන්නේ. What is a noun? මොකක්ද මේ noun එකක් කියන්නේ? ඔයාලගේ day to day life එකේදී ඔයාලට ඇත්ති තරමක් ඇහිලා තියෙන මේ nouns කියන ඒවා. A noun is a word that names a person, a place, a thing or an idea. ඉතින් මේ noun එකක් කියන්නේ noun is a naming word. මොනවා හරි දෙයක් නම් කරන වචනයක්. ඒ වගේම මේ nouns විදිහට අපිට use කරන්න පුළුවන් a person. යම්කිසි පුද්ගලයෙක් එහෙම නැත්නම් place එකක්. මොනවා හරි ස්ථානයක්, ඒ වගේම a thing ඕනෑම දෙයක්. or an idea කියන්නේ අපි තුල තියෙන ඕනෑම idea එකක්, අපේ අදහසක්. ඔයාලා සිංහල භාෂාවේ දන්නව නේද නාමපද කියලා වර්ගයක්. ඒ කියන්නේ ඔයාලා පොඩි කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙනවා nouns. English වලින් nouns නාමපද. වීඩියෝ එකේ මුලදිම ඔයාලට මේ nouns කියන්නේ මොනවද කියලා චූටි idea එකක් ආවා. ඉතින් අපි දැන් වෙන වෙනම ඒවට උදාහරණ සහිතව බලමු මොනවද කියලා. A noun can be a person. ඔන්න මම කිව්වා වගේ noun එකක්. පුද්ගලයෙක් noun එකක්. For examples, teacher, doctor, mother, John. Teacher කියන්නේ පුද්ගලයෙක්. Teacher is a person. Doctor is a person. Mother is a person. John is a person. කෙනෙක්ගේ නමක් වෙන්න පුළුවන් කවුරු හරි පුද්ගලයෙක්. ඔන්න එයා පුද්ගලයෙක්ගේ නමක් නම් ඔන්න එයා noun එකක්. Number 2, a noun can be a place. Place එකක් කියන්නේ noun එකක්. School, park, Colombo, India. බලන්න මේ හැම තැනම ස්ථාන. එහෙනම් ස්ථානයක් නම් ඒක noun එකක්. හරිම ලේසි. ඒ වගේම number 3, a noun can be a thing. ඕනෑම දෙයක් noun එකක්. For examples, book, phone, chair, pencil. ඔය හැමදේම පණ නැති අජීවී දේවල්. ඒ දේවල් nouns. Right. Number 4, a noun can be an idea or feeling. noun එකක් කියන්නේ ඔන්න අපේ idea, අපේ අදහසක් හෝ අපේ හැඟීමක් වෙන්න පුළුවන්. ඒකට කියන නම noun එකක්. For example, love, happiness, fear, honesty. love කියන්නේ අපිට දැනෙන feeling එකක්. love කියන වචනය noun එකක්. ඒක නාමපදයක්. happiness කියන්නේ සතුට. සතුට කියන්නේ නාමපදයක්. fear බය කියන්නේ නාමපදයක්. ඒ වගේම honesty අවංකකම, අවංකභාවය. ඒ කියන්නේ එක noun එකක්. ඉතින් අද lesson එකෙන් ඔයාලා ඉගෙන ගත්තේ මොනවද මේ nouns කියන්නේ කියලා බොහොම චූටි lesson එකක් ඔයාලට චූටි point එකක් touch කරන්න තිබුණේ. ඉතින් now I'm going to give you some quizzes. ඉතින් මම දැන් ඔයාලට චූටි ප්‍රශ්න ටිකක් දෙනවා. ඒවට ඔයාලට පාඩම තේරුණා නම් ඔයාලට ඒවට answers දෙන්න පුළුවන්. ඉතින් in the next video we will meet with the classifications of nouns. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නේ මේ nouns වර්ග තියෙනවා. අන්නේ වර්ග මොනවද කියලා වෙනවෙන්ම අඳුනගන්න තමයි අපි ඊළඟ වීඩියෝ එකෙන් එන්නේ. ඉතින් ඔයාලා මේ quizzes වලට try කරලා answers පහලින් comment section එකෙන් comment කරලා තියන්න. So don't forget to like, subscribe and press the bell icon to learn English the easy way.